හායි ගයිස් ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ WhatsApp එක 2025 දී අලුතෙන්ම ආව වැඩ කෑලි 6ක් ගැන. එහෙම නැත්නම් අලුතෙන්ම ආව features 6ක් ගැන. ඉතින් යාළුවනේ මේ වැඩ කෑලි අතර ඔයා මීට කලින් දන්නේ නැති වැඩ කෑලි තියෙන්න පුළුවන්. ඒක නිසා මේ වීඩියෝ එක skip නොකර ඉවර වෙනකම්ම බලන්න. ඒ වගේම ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා support එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගයිස් අද අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ මම අද කතා කරන පළවෙනි features එක ඇවිල්ලා WhatsApp status එකට ඇවිල්ලා තියෙන update එකක්. මේකත් එක්කම ඔයාලට පුළුවන් ඔයාලා දාන status එක තවත් කෙනෙක්ට share කරන්න. තවත් කෙනෙක්ටත් ඔයා දාන status එක එයාලටත් share කරන්න පුළුවන්. එයාලගේ status එකක් වගේ. ඇත්තටම මේ ගොඩක් හොඳයි. කලින් නම් මෙහෙම option එකක් තිබ්බේ නැහැ. ඒත් මේ 2025 update එකෙන් පස්සේ මෙහෙම option එකක් ඇවිල්ලා තියෙනවා. හරි ගයිස් ඔයාලා එක් කරගන්න මුලින්ම එන්න ඕන WhatsApp එකේ updates කියන තැනට. ඒ කියන්නේ ඔයාලා status දාන තැනට. එතනින් ගියායින් පස්සේ මේ dot 3 උඩට ගියායින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් status privacy කියලා. එතනින් ඔයාලට ගියායින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ අලුතෙන් option එක tick එකක් on කරන්න ඇවිල්ලා තිනවා allow sharing කියලා. ඔයාලා මේක tick එක on කරගන්න. ඊට පස්සේ ඉතින් යාළුවනේ ඔයාලා දාන status එක තව කෙනෙක්ට බලන කෙනාටත් එයාගේ status එකක් වගේ share කරන්න පුළුවන්. ඔයාගේ යාළුවොත් නිතර ඔයා දාන ස්ටේටස් ඉල්ල වද වෙනවන ඔයාට පුළුවන් මේ ඔප්ෂන් එක ඕන් කරලා දාන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. එයාලටත් පුළුවන් එයාලගේ ස්ටේටස් එකක් වගේ මේක දාන්න. හරි යාළුවනේ අපි අරක ඉතින් ඕන් කරගත්තනේ. දැන් අපි ස්ටේටස් එක ෂෙයා කරලා බලමු. දැන් මම මේ ස්ටේටස් එක දානවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක බලන කෙනාට මෙන්න මේ වගේ රිකවරි එහෙම නැත්නම් රීෂෙයාරින් වගේ අමුතු ඔප්ෂන් එකක් තියෙනවා. මේක ටික් කරලා එයාලට පුළුවන් එයාලගේ ස්ටේටස් එකක් වගේ මේ ස්ටේටස් එක ෂෙයා කරන්න. ඒ වගේම කවුරු හරි ඔයාගේ ස්ටේටස් එක බලලා එයත් ෂෙයා කරොත් ඒක ඔයාට මෙතනින් බලා ගන්නත් පුළුවන් ඒක. ඉතින් යාළුවනේ මේ ගොඩක් යූස්ෆුල් ඒ වගේම හොඳ අප්ඩේට් එකක් කියලා මං හිතනවා. හරි යාළුවනේ අද කතා කරන දෙවෙනි features එක ඇවිල්ලා WhatsApp එකේ DP එකට ඇවිල්ලා තියෙන අප්ඩේට් එකක්. මේත් එක්කම ඔයාලට පුළුවන් WhatsApp එකේ මේ වෙද්දි ප්‍රොෆයිල් දෙකක් තියාගන්න නැත්නම් DP දෙකක් තියාගන්න. කලින් නම් මේක මෙහෙම නෙවෙයි තිබ්බේ. එක ප්‍රොෆයිල් එකක් තියාගන්න පුළුවන් උනේ එක්ක avatar එකක් ඔයාලට ඩිසයින් කරලා තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ෆොටෝ එකක් තියාගන්න පුළුවන්. දැන් හැබැයි අපිට ප්‍රොෆයිල් දෙකක් ඩිසයින් කරලා තියාගන්න පුළුවන්. ඔයා මුලින්ම ඔයාගේ WhatsApp එකේ setting එකට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් avatar කියලා. එතනින් ඔයා create your avatar කියන එක දෙන්න. ඊට පස්සේ get started දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට අවශ්‍ය විදිහට ඔයාලට අවශ්‍ය avatar එක design කරගන්න පුළුවන්. අවසානට ඔයාලට පුළුවන් මේ public your avatar කියන එක public කියන එක දීලා ඉවර වෙලා මේ avatar එක design කරගන්න. ඊට පස්සේ guys මේක බලන කෙනාට මෙන්න මේ විදිහට තමයි profile දෙක පෙන්වන්නේ. ඉතින් යාළුවනේ ඔයාලත් මේක try කරලා බලන්න. ඒක superior update එකක් කියලා මම හිතනවා. හරි යාළුවනේ අද කතා කරන තුන්වෙනි අප්ඩේට් එක තමයි WhatsApp එකට ඇවිල්ලා තියෙන Meta AI එක. මේක නම් ටිකක් පරණ අප්ඩේට් එකක්. ඒත් එක්කම ඔයාලට මේකෙන් පුළුවන් විවිධ ප්‍රයෝජන ගන්න. ඔයාලට අවශ්‍ය විදිහට ඔයා හිතන්න උදාහරණයක් විදිහට මම මේ ෆොටෝ එකක් මෙතෙන්ට දානවා. මේ iPhone තියෙන ෆොටෝ එක. ඊට පස්සේ ඔයාලට අහන්න පුළුවන් මේක මේ මොකක්ද මේක කොහෙද ඕන ප්‍රශ්නයක් ඔයාලට අහන්න පුළුවන්. එයා ඒකට අනුව උත්තර දෙනවා. ඉතින් guys මේකේ තාම සිංහල support නැහැ. ඒක නිසා ඔයාලට ඉංග්‍රීසියෙන් තමයි මේක පාවිච්චි කරන්න වෙන්නේ. ඒ කොහොම වුණත් ඔයාලට අවශ්‍ය විදිහට මම මේ සතෙක්ගේ ෆොටෝ එකක් උදාහරණයක් විදිහට දාන්න. ඊට පස්සේ ඔයාලට අහන්න පුළුවන් මේකේ ඉන්න සතා කවුද? ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. මම මේක අහලා පෙන්නන්න. ඒ විතරක් නෙවෙයි ඔයාලට කැමති ලොකේෂන් අනම්මනම් ඔක්කොම හරියට නිකන් chat GPT එක වගේ ඔයාලට අවශ්‍ය දේවල් මේකෙන් අහන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඒක තමයි අද තුන්වෙනි අප්ඩේට් එක. හරි යාළුවනේ අද වීඩියෝ එකෙන් කතා කරන හතරවෙනි අප්ඩේට් එක ඇවිල්ලා WhatsApp වල contact වලට ඇවිල්ලා තියෙන අප්ඩේට් එකක්. හරි අපි මේක හදාගන්න මුලින්ම ඔයා යන්න WhatsApp එකේ setting එකට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් privacy කියලා. privacy කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලා පහළට යද්දී contact කියලා අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලා මෙන්න මේ වගේ තැනකට තමයි යන්නේ. එතකොට ඔයාගේ ෆෝන් එකේ මේක off වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ ටික් එක on කරගන්න. මොකද මේක on කරලා තිබ්බොත් ඔයාගේ ෆෝන් එක කැඩුනා, reset වුණා, එහෙම නැත්නම් app එක delete වුණා, එහෙම නැත්නම් ඔයා අලුත් ෆෝන් එකක් ගන්නවා නම් මේ account එක හදාගත්තයින් පස්සේ මේ WhatsApp එකේ තිබ්බ contact ඔක්කොම මේක on කරලා තිබ්බොත් save වෙලා තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේ ගොඩක් ප්‍රයෝජනවත්. හරි යාළුවනේ අද වීඩියෝ එකේ ඉතින් පස්වෙනි අප්ඩේට් එක පොඩි අප්ඩේට් එකක්. ඔයාලට මේ ස්ටිකර් වලට WhatsApp එකේ පොඩි අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලට කලින් ස්ටිකර් වලට අමතරව ස්ටිකර් පැක් කිහිපයක්ම බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට කැමති එකක් සෙන්ඩ් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේක තමයි පස්වෙනි අප්ඩේට් එක.
හරි ඉතින් යාළුවනේ 6 වෙනි අප්ඩේට් එක විදිහට අපි කතා කරන්නේ කලින් නම් WhatsApp එකේ මට මතක විදිහට එකපාර ඉමේජ් හරි ෆයිල් හරි සෙන්ඩ් කරන්න පුළුවන් උනේ සිලෙක්ට් කරලා 30ක් විතරයි. ඒත් මේ වෙද්දි WhatsApp එකේ අප්ඩේට් එකෙන් පස්සේ අපිට පුළුවන් එකපාර සිලෙක්ට් කරලා 100ක් යනකම් සෙන්ඩ් කරන්න. ඉතින් මේක නම් ඇත්තටම ගොඩක් හොඳ අප්ඩේට් එකක්. අපිට මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා එකපාර 100ක් සෙන්ඩ් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි යාළුවනේ ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරේ WhatsApp එකට අලුතෙන්ම ඇඩ් වුණු ෆීචර්ස් 6ක් ගැන. එහෙම නැත්නම් අප්ඩේට් 6ක්. මේ වැඩ කෑලි අතර ඔයා මීට කලින් දන්නේ නැති අප්ඩේට් උත් තියෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.